ප්‍රසන්ටේෂන් ස්කිල්ස් ඉදිරිපත් කිරීමේ කුසලතාවය හැමෝටම පිහිටන්නේ නැහැ. නමුත් පුහුණුව තුළින් ඉදිරිපත් කිරීමේ කුසලතාවය මෝහත් කරගන්න ඔබට පුළුවන්. එතකොට තමයි ඔබේ ශාස්ත්‍රීය හෝ වෘත්ති ජීවිතය තුළ ඔබ කැපී පෙනෙන නායකත්වයක් ඇති පුද්ගලයෙක් විදිහට සමාජය ඔබව දකි. අද ඒ ගැන අවධානය මම සිතාරා කළුආරච්චි. ඔබේ ශාස්ත්‍රීය ජීවිතය තුළ උවත් වෘත්තිය තුළ උවත් ප්‍රසන්ටේෂන් වෙනුවෙන් බොහෝ අවස්ථා ඔබට ලැබෙන්න පුළුවන්. කිසිම සූදානමක් නැතුව ඒවට ප්‍රවේශ වෙනවාට වඩා නිසි සැලසුමකින් ඒවට මුහුණ දෙන්න ඔබටත් පුළුවන්. එතකොට තමයි ඔබේ නායකත්ව ලක්ෂණ බාහිර සමාජයේ හඳුනගන්නේ. ලැබෙන පළමු අවස්ථාවම අසාර්ථක වුණොත් ඔබේ ඉදිරි ගමනට ඒක ලොකු බාධාවක් වෙන්නත් පුළුවන්. කොහොමද අපි සාර්ථක වෙන්නේ? මුලින්ම එක් කේන්ද්‍රීය අදහසක් තබා ගැනීම. ඔබ ඔබේ ප්‍රසන්ටේෂන් එක මෙහෙවන්නේ කවර කරුණක් ඉදිරිපත් කිරීමටද කියන එක ගැන හොඳ අදහසක් තියාගන්න. ඔබේ ඉදිරිපත් කිරීම තුළ මොන විදිහේ තොරතුරු තිබුණත් අර කේන්ද්‍රීය අදහස සමග සම්බන්ධ කොට තියා ගැනීම අත්‍යවශ්‍යම කරන්න ඕනේ. සියල්ල මෙහෙවන්න ප්‍රධාන අදහස වෙතට. එතකොට අවසානයේ තෙක්ම ඔබේ කේන්ද්‍රීය අදහස ගැන ග්‍රාහකයාගේ අවධානය දිගටම තබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මේ ප්‍රධාන අදහස, කේන්ද්‍රීය අදහස එක වාක්‍යයකට ගොනු කරගන්න හැකි නම් තවත් හොඳයි. මොකද ග්‍රාහක අවධානය ඔබේ අදහස වෙත බැඳ තියාගන්න ඒක පහසුවක් වෙන නිසා. ප්‍රසන්ටේෂන් එකක ස්ලයිඩ්ස් ගොඩාක් තිබ්බහම ඒවා හැම එකකටම අවධානය යොමු කරනකොට අර කේන්ද්‍රීය අදහස පිළිබඳ මතකය ග්‍රාහකයාගෙන් ටිකෙන් ටික ගිලිහෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන කරුණ වෙත ඔබේ මූලික අවධානය පවත්වා ගැනීම කළ යුතුයි. ඔබේ ප්‍රසන්ටේෂන් එකේ ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා කියලා අපි හිතමු. එහෙම වුණොත් ඒ ප්‍රධාන කරුණු කීපය වටා ඔබේ අවධානය සහ ප්‍රමුඛතාවය පවත්වා ගත යුතුයි. ප්‍රසන්ටේෂන් එකකදී ඔබ සතු සියලු දත්ත ඉදිරිපත් කරනවට වඩා අත්‍යවශ්‍ය කරුණු ගොනු කර ගැනීම වඩාත් හොඳයි. දැනගත යුතු කරුණු. දැනගත්තොත් හොඳයි කියලා හිතන කරුණු විදිහට ගත්තොත් ඔබේ ප්‍රධාන අදහස හෝ අදහස් වලට අනුකූලව දැනගත යුතු කරුණු එකතු කර ගැනීම තමයි වඩාත් ප්‍රබල වගේම ඵලදායි. එතකොට ග්‍රාහකයා දිනා ගන්න ඔබට පහසුයි. ඊළඟට ඔබට පුළුවන් පැහැදිලි විව්හයක් ස්ට්‍රක්චර් එකක් තියාගන්න. මේ ගැන මම වතාවකුත් ඔබට කියලාත් ඇති. හඳුන්වා දීම, අන්තර්ගතය, නිගමනය කියන ස්ට්‍රක්චර් එක තියාගන්න එක තමයි වඩාත් ඵලදායි වෙන්නේ. ඒක හරි පහසුයි. ඔබට මතක නම් පුංචි කාලේ රචනා ලියනකොට ස්ට්‍රක්චර් එකකට වැඩ කරා නේද? අන්න ඒ වගේ තමයි මේකත්. මේක හරිම ලේසි. ඔබේ කාලය, ඔබේ අදහස් නිවැරදිව සම්පින්ඩනය කරගන්න, කළමනාකරණය කරගන්න මේන් ඔබට අවස්ථාව ලැබෙනවා. හඳුන්වා දීමේදී ප්‍රධාන අදහස සඳහා ප්‍රවේශය, පසුබිම, අරමුණ සහ මුඛ්‍ය අදහස ඉදිරිපත් කළ හැකියි. ඒක ගොඩාක්ම දීර්ඝ විස්තරයක් නොවනත් කමක් නැහැ. නමුත් ප්‍රධාන අදහස එයින් ඉදිරිපත් කරන්න ඕනේ. කෙටි වාක්‍ය හා ඍජු ප්‍රකාශ තියෙනවා නම් මේ හඳුන්වා දීම ඇතුලේ ඒකෙන් ග්‍රාහක අවධානය දිනා ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. අන්තර්ගතයේදී ඔබට පුළුවන් ප්‍රධාන අදහස වඩා තහවුරු කිරීමට අවශ්‍ය දත්ත, තොරතුරු ඒකට එකතු කරන්න. ඒ වෙනුවෙන් නිදර්ශන, ප්‍රතිලාභ, අවශ්‍යතා, වටිනාකම වගේ දේවල් එකතු කරමින් ප්‍රධාන අදහස කුළු ගැන්වෙන විදිහට ප්‍රසන්ටේෂන් එක පොහොසත් කරගන්න මේ අධීරයේදී ඔබට අවස්ථාව උදා වෙනවා. වෙනත් තොරතුරුත් ඇතුළත් කළාට කමක් නැහැ. හැබැයි ඒ ප්‍රධාන අදහසට සම්බන්ධ කරන එක, ලින්ක් කරන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. අමතක කරන්න එපා ඔබ මේ දක්වාම කේන්ද්‍රීය අදහසින් බැහැර නොවිය යුතු බව. අවසානයේට නිගමනය. මේක හඳුන්වා දීමට ටිකක් සමානයි. ඔබේ යෝජනාව, මතය මෙතනදී තමයි ඉදිරිපත් වෙන්නේ. ඔබගේ කාරණා නැවත කියනවා මෙතනදී. මගහැරුණු දෙයක් එහෙම තියෙනවා නම් ඒ යලි සිහි කැඳවන්නත් පුළුවන්. ප්‍රධාන කරුණු යලිත් සිහිපත් කරනවා මේ අවස්ථාවේදී. මේ විදිහට ගලාගෙන එනකොට ඔබේ ප්‍රධාන අදහස ග්‍රාහකයා තුළ තහවුරු වෙනවා ඉබේම. ඔබේ ඉදිරිපත් කිරීම ඔබේ ග්‍රාහකයාගේ මතකයේ පැල කරන්න ඕන නම් ස්ට්‍රක්චර් එකක් තියා ගන්නම වෙනවා. එතකොට තමයි ඔබේ ඉදිරිපත් කිරීම ඔබටත් සාර්ථක අත්දැකීමක් වෙන්නෙත්, ඵලදායී අත්දැකීමක් වෙන්නෙත්. මේ වගේ තවත් බොහෝ කුසලතා වෙනුවෙන් අපේ channel එක subscribe කරන්න. ජීවිතේ අලුත් කරගන්න Company Craft by සිතාරා.